Hi guys, welcome back to my YouTube channel. අද අපි ආවා Uncle Kim restaurant එකට. මේක තියෙන කිරිබත්ගොඩ මාකුල පාරේ. ඇතුළට ආපු ගමන්ම ඔයාලට මේ විදිහට රාමෙන් වර්ග ගොඩක් දකින්න පුළුවන්. ඉතින් ගොඩාක් ෆ්ලේවර්ස් වර්ග තියෙනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. අපි මේ වර්ග ටික තමයි අපි නම් සිලෙක්ට් කරගත්තේ. මට නම් ගොඩක් වෙලා ගියා මේ එකක් සිලෙක්ට් කරගන්න. එච්චරට රාමෙන් වර්ග තියෙනවා එක එක ෆ්ලේවර්ස් වර්ග වලින්. ඉතින් මේ බලන්න මම තෝරනවා ගොඩක් වෙලා ගියා මට. අන්තිමේදී අර කලින් පෙන්නපු විදිහට මම චීස් ෆ්ලේවර් එකක් තෝරගත්තා. මේ විදිහට කප් එක අරගෙන අපි කුක් කරගන්න යන්න ඕනි. රාමෙන් එක අපිට තනියම තමයි කුක් කරගන්න තියෙන්නේ. මෙතන සෙල්ස් මැෂින් තියෙනවා. ඉතින් ඒකෙන් කුක් කරන එකත් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. මෙතනින් ඔයාලට ස්නැක් වර්ග එක ෆුඩ් වර්ග තව ගන්න පුළුවන්. මේ තමයි සෙල්ස් මැෂින් එක. මේකෙන් කුක් කරන එක අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ නිසා අපිට මෙතන මේ කොරියන් එක්කිනා මේක යූස් කරන විදිය කියලා දුන්නා. මං හිතන්නේ මේ ෂොප් එකේ ඕන වෙන්න ඕනි මෙයා. ඔයාලා මේක කුක් කරනකොට ඔයාලට ඇඩිෂනල් බිත්තර සෝසේජස් චීස් වර්ග ඇඩ් කරගන්න පුළුවන්. අපි 3 දෙනෙක් තමයි ගියේ. ඉතින් අක්කලා දෙන්න රාමෙන් එක කුක් කරගෙන කන් මම මෙතෙන්ට වෙලා හිටියේ. අර ඉන්නේ අතන එහා පැත්තේ දෙන්න. මගේ රාමෙන් එක ඉස්සෙල්ලාම කුක් කරලා මට ළඟට ගෙන දුන්නා අක්කා. මම ගත්තේ චීස් ෆ්ලේවර් එක. තමයි අපි 3 දෙනා ගත්ත රාමෙන් වර්ග 3. මේ තුනේ ටේස්ට් එක කොහොමද කියලා වෙනම අපි try කරලා දැන් බලන්න හදන්නේ. මේ මම try කරන්නේ මම ගත්ත චීස් ෆ්ලේවර් එක. මේක මාරම චීස් රහයි. මේ අනිත් අක්ක ගත්ත රාමෙන් එක මේක ටිකක් සැරයි. ටිකක් නෙමෙයි ගොඩක් සැරයි. මේකේ පොඩි මාමයිට් ෆ්ලේවර් එකකුත් එනවා. මේ අනිත් අක්ක ගත්ත චීස් ෆ්ලේවර් එක මේක මං ගත්ත එකට වැඩිය ටිකක් චීස් රහ අඩුයි. අන්තිමේදී මේ චිලි එක ටිකක් ඉතිරි වුණා. මම ඒක try කරා. මේ තමයි අපි 3 දෙනා try කරපු රාමෙන් වර්ග 3. අදට අපි ගිහින් එන්නම්. බයි. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.